ඉතින් තනියෙන් ආවා පාන්දර 5 මාර්ට විතර වෙලාව අපි යනවාද අලුත් ටුවර් එකක්. ඉතින් මේ ටුවර් එක ඕගනයිස් කරන්නේ වෙනම කෙනෙක්. ඉතින් අපේ කට්ටිය නුවර ඉඳන් ඇවිල්ලා කුරුණෑගලට වෙලා ඉන්නකොට රුන් ටික මම දාලා ගිහිල්ලා පුත්තලම් පාරේ හරවගෙන ඉන්නවක පුත්තලම් පාර දාලා තේබොන කඩයක් ගාවින්. ඉතින් මම දැන් තමයි ආවේ අතුගල වෙහෙරත් පේනමානේ ඉන්නේ. ඉතින් වැස්ස අර හරියේ වැස්සෙන් දෙන්න පොඩ්ඩක් පරක් වුණා. ඉතින් යන් අපි ඒගොල්ලෝ ඉන්න තැනට මම උන් ටික හොයාගන්න ඕන උන් මාව දාලා ගිහිල්ලා. ඉතින් මගට ගිහිල්ලා කියන්න යන්නේ කොයිද කියලා. මේ ලොකු ටුවර් එකක් මේක දවස් ගානක ටුවර් එකක්. ඉතින් මේ නිමාඩුවත් අල්ලලා දැන් අපි ඒ පැත්තට අපි යනවා කොහෙද? යාපනේ. ඉතින් උදේ කන්ද නැවතුවා මේ කඩේ ගාව මේ. අපි දැන් මන්නාරමට ගිහිල්ලා අද එහෙ තමයි ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක ලොකු ටුවර් එකක්. ටුවර් එකක් කියන්නේ මේ හදිස්සිය කතා වෙච්ච ගන්නේ සෑහෙන කල් දිනන් තිබ්බ ආසාවක මේව ගත්තම අපි කන්ද නැවතුවා මෙතන. එයින් අපේ බලපන්. තඩියා ඉන්නවා. පැතුම් ඉන්නවා. දරංජය ඉන්නවා. නුවර අමිල ඉන්නවා. සුපර්මොටෝ අමිල ඉන්නවා. අඩු. මේ ඉන්නේ මේ ටුවර් එකේ ප්‍රධාන සංවිධායක මෙයා තමයි මේක ඕගනයිස් කරන්නේ. ඉතින් අපි බලමු මේ ටුවර් එක ටිකක් ලෝන් ටුවර් එකක් දවස් ගානක එකක්. බයිසිකල් 6යි ආවේ. බයිසිකල් 6යි. දැන් යනවා මන්නාර මදරයට මන්නාර මේ තමයි ඉන්න බලාපොරොත්තු වෙන්නේ යාපනය. යාපනේ ඔයගොල්ලොත් ගිහිල්ලා තියෙනවා මමත් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ යන්නේ යාපනේ වෙනස්ම පැත්තක් බලන්න. මේ ලසාගේ වයිෆ් ඉන්නවා. ඉතින් යාපනේ අපි ගිහිල්ලත් යන්න බැරි වෙච්ච තැන් ගොඩක් තියෙනවා. ඇත්තටම යාපනේ යනවා නම් බලලා ඉවර කරන්න බැරි තැන් ගොඩාක් තියෙනවා. අපිට ගිහිල්ලත් යන්න බැරි තැන් තියෙනවා. ඉතින් ඒ තැන් බලන්න තමයි අපි මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් යාපනය අපි ලංකාවේ තුඩටම යන්න බලාපොරොත්තු වෙනවා. පේදුරු තුඩුව හැමතැනම යනවා. බලමු ඉතින් අර හරියට ගිහිල්ලා ලස්සන වීඩියෝ එකක් ගේන්න.